Welcome to the Ceylon Win News. ටෙක්නොලොජි එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලොත් එක්ක අද අපි කතා කරන්න යන්නේ NFC. NFC කියන්නේ මොකක්ද? NFC පාවිච්චි කරන්නේ මොකටද? ඒ වගේ දේවල් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අද අපි කතා කරමු NFC කියන්නේ මොකක්ද? NFC පාවිච්චි කරන්නේ මොකටද? ඒ වගේම ටෙක්නොලොජි එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට NFC වලින් තියෙන වැදගත්කම තියෙන ප්‍රයෝජනෙ මොකක්ද කියලා අද අපි කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් හොඳයි නම් අපේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න, share කරන්න. අපිටත් ඒ වගේ ඕගොල්ලන්ගේ help එකක් ඕන. ඉතින් දැම්ම ඕගොල්ලෝ subscribe කළේ නැත්නම්, like කළේ නැත්නම්, comment කළේ නැත්නම් ඔක්කොම සම්පූර්ණ කරලා වීඩියෝ එකට එන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට එකතු වුණ ඕගොල්ලොත් එක්ක අද අපි කතා කරමු NFC කියන ටෙක්නොලොජි එක. ඉතින් මේ NFC කියන්නේ Near Field Communication කියන ටෙක්නොලොජි එක. මේක devices දෙකක් අතර ඉතාමත් ළඟින් data transfer කරන්න පුළුවන්. නැත්නම් අපිට data හුවමාරු කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක්. මේකට Wi-Fi ඕනද? නෑ. මේකට Bluetooth ඕනද? නෑ. හැබැයි මේකට ඕන අවස්ථාවල් තියෙනවා. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ NFC නැත්නම් මේ Near Field Communication කියන ටෙක්නොලොජි එකත් එක්ක අපි ඩිවයිසස් දෙකක් අතර ෆයිල් එකක් ට්‍රාන්ස්ෆර් කරනවා නම් නැත්නම් ඩිවයිසස් දෙකක් ලින්ක් කරනවා නම් කොහොමද කරන්නේ? ඇත්තටම කිව්වොත් මේ NFC කියන්නේ ඉතාමත් සේෆ්ටි ටෙක්නොලොජි එකක්. අපි ඉස්සරහට කතා කරනවා මේක සේෆ්ටි වෙන්නේ ඇයි කියලා. අපි මුලින් කතා කරමු එතකොට මේ NFC කියන ටෙක්නොලොජි එකත් එක්ක ඩිවයිසස් දෙකක් ලින්ක් කරද්දී සෙන්ටිමීටර් දෙකක් හතරක් අතර පොඩි ගැප් එකක් අවශ්‍ය වෙනවා. මොකද ඩිවයිසස් දෙක එකට ලං කළා. ඒ කියන්නේ ඔයා හිතන්න ඩිවයිසස් දෙකක් එකට ටච් කරනවා කියලා. ඒ වගේ. හැබැයි ටච් කරන්නේ නැහැ. මේක සෙන්ටිමීටර් දෙකක් හතරක් අතර ගැප් එකක් පවතින විදිහට අපි එක ඩිවයිස් එකකින් තව ඩිවයිස් එකක් මේ විදිහට ලං කරනවා. මේ විදිහට ලං කරපුවම මේ ඩිවයිස් එකේ තියෙන data හරි අපිට transfer කරන්න ඕන data මේ ඩිවයිස් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ කියන්නේ ඒ ටෙක්නොලොජි එකට තමයි NFC නැත්නම් Near Field Communication කියන්නේ. ඉතින් මේ Near Field Communication නැත්නම් NFC අපි පාවිච්චි කරන්නේ මොකටද? මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? දැන් අපි මේක අපි ගත්තොත් මේක විවිධ fields වලට. ඒ කියන්නේ අපි හිතුවොත් අපිට බැංකින් කටයුතු, ඒ කියන්නේ අපිට payment methods වලට use කරන්න ඕනොත් දැන් අද කාලේ ඔයගොල්ලෝ දන්නවා Samsung Pay, Google Pay, ඒ වගේම Apple Pay, ඒ වගේම payment cards තියෙනවා. මේ payment cards විදිහට අපි ඒව වෙනුවට NFC ආදේශ කරගත්තොත් මොකද වෙන්නේ? අපිට තියෙන්නේ අපි කොහේ හරි ගිහිල්ලා කිසියම් දෙයක් ගන්නවා. අපි ඇඳුම් ගන්නවා. ඒ වගේම electronic gadgets ගන්නවා. ඒ වගේ ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් ගත්තී අපිට ඔන්ලයින් පේ කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් ස්කෑන් එකකට අල්ලලා අපේ ෆෝන් එක නැත්නම් අපේ කාඩ් එක ඒ පේ කරන්න පුළුවන්. ඉතින් ඒ දේම තමයි NFC වලට ආදේශ වෙලා තියෙන්නේ. මේ NFC අපිට දෙන NFC කාඩ් එක නැත්නම් අපි පාවිච්චි කරන මේ NFC කාඩ් එක විදිහට පාවිච්චි කරන අපේ පේමන්ට් කාඩ්ස් වගේ දෙයක් හිතන්නකෝ. අපි මේ NFC කියන කාඩ් එක නැත්නම් මේ NFC කියන ටැග් එක වේවා ඕන දෙයක් නැත්නම් ස්ටිකර් එක අපි මේ NFC එක අපි දාගන්න අපේ ෆෝන් එකට. ඒ ෆෝන් එකට දාලා ඉවරලා ෆෝන් එකට කොහොමද මේක කස්ටමයිස් කරගන්න කියලා මම ඔයගලන්ට පෙන්නනවා වීඩියෝ එකේදී. එතන මේ NFC එක ෆෝන් එකට දාලා ඉවරලා අපිට පේ කරන්න ඕන තැනකදී අපිට ෆෝන් එක අල්ලලා පේ කරන්න පුළුවන්. හරිම සිම්පල්. ඉතින් අපිට වැඩි වැඩක් කරන්න ඕනෙත් නෑ. කාඩ් එක එහෙම කරන්න ඕනෙත් නෑ. ඒ වගේම අපේ වොලට් එකේ අපි ඇත්තටම කිව්වොත් වොලට් එක අපි කියන විදිහට කිව්වොත් පොල් ගෙඩිය වගේ. කාඩ්ස් උයි, කෑෂ් උයි, කොයින්ස් උයි හැමදේම වොලට් එකේ. ඉතින් අපිට ඇයි මේ ටෙක්නොලොජි එකත් එක්ක මේ වොලට් එක පාවිච්චි කරන්නේ? ඇයි කෑෂ් නෝට්ස් පාවිච්චි කරන්නේ? ඒක අපිට අන්කම්ෆර්ටබල්. ඉතින් අපි කම්ෆර්ටබල් මෙතඩ් එකක් යූස් කරොත් මොකද වෙන්නේ? ඒකට තමයි මේ NFC කියන ටෙක්නොලොජි එක අපි යූස් කරන්නේ. ඒ වගේම payments method වලදීත් නෙවෙයි. office card, student cards, ඒ වගේ ගොඩක් method වලට අපි යූස් කරන්න පුළුවන්. ඒ වගේම bus train card
ඔගොල්ලෝ දන්නවා ඇති අපේ ලංකාවට නම් ඒ ටෙක්නොලොජි එක යූස් කරන්නේ නෑ. හැබැයි ගොඩක් පිටරටවල් වල බස් වල එහෙම යද්දී ගොඩක් කට්ටිය ගොඩක් යන මිනිස්සු යන ළමයි ගොඩක් කට්ටිය මේ කාඩ් එකක් බස් එකට අල්ලලා බස් එක නගිනවා. මොකක්ද ඒ ටෙක්නොලොජි එක? අන්න එතන තමයි NFC පාවිච්චි වෙන්නේ. ඉතින් අපි වැඩිදුරටත් කතා කරමු මේ NFC වලින් මොකද්ද කරන්න පුළුවන්, කොහොමද ෆෝන් එකට මේ NFC කස්ටමයිස් කරගන්නේ කියලා. ඔව්. ඉස්සෙල්ලා අපි කතා කරන්නේ NFC කියන්නේ මොකද්ද? නියර් ෆීල්ඩ් කමියුනිකේෂන්. NFC කියන්නේ මොකද්ද? මේවා පාවිච්චි කරන්නේ මොකටද? මොන වගේ දේවල් වලට මේවා ඇක්සස් කරන්නේ? ඉතින් අපි කතා කරේ නෑනේ NFC කොහොමද වැඩ කරන්නේ කියලා. NFC කියන්නේ අපි නිකන් හිතමු NFC කියන්නේ මේ වගේ කාඩ් එකක්. මේ NFC කාඩ් එක අපි පොඩි රේඩියෝ සිග්නල් එකක් ස්කෑන් කරන ඩිවයිස් එකක් ළඟට අල්ලනවා. මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා මතකද සෙන්ටිමීටර් 2-5 අතර පරතරයක් නැත්නම් ගැප් එකක් තියාගන්න ඕනේ. එතකොට අපේ මේ NFC කාඩ් එකේ තියෙන data අපි හිතමු මේ NFC කාඩ් එකේ අපේ පෞද්ගලික දේවල් තියෙනවා කියලා, අපේ ප්‍රයිවසි එකට සම්බන්ධ දේවල්, ඒ වගේම අපේ බෑන්ක් ඩීටේල්ස්, අපේ බිස්නස් එකේ ඩීටේල්ස්, ඒ වගේ දේවල් තියෙනවා. මේක හැබැයි මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ස්ටුඩන්ට්ස් වට. ටියුෂන් පන්තිම යද්දී ඉස්සර වගේ කාඩ් මාක් කරන්නේ නැහැ. දැන් මේ ටෙක්නොලොජි එක ගොඩක් යූස් කරනවා. මේ NFC කාඩ් උනත් මම ටියුෂන් යන කාලේ මම යූස් කරපු කාඩ් ඔයගලන්ට පේනවා ඇති. එතකොට අපි බලමු කොහොමද මේ NFC වැඩ කරන්නේ. මම මෙතනදී NFC ස්කෑන් එක විදිහට ගන්නේ මගේ ෆෝන් එක. දැන් මම මෙතනින් කාඩ් එකක් ගන්නවා. කාඩ් එකක් අරගෙන ඉවරලා පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ ඇත්තම ගොත් ෆෝන් එක NFC ස්කෑන් එකක් තියෙන්නේ මේ වගේ හරියක. මේ වගේ ප්ලේස් එක තමයි තියෙන්නේ. එතකොට මම පොඩි ප්‍රමාණයක් එහෙම ලං කරනවා. ලං කරුවාම ඔයගොල්ලෝ දැක්කද? NFC කාඩ් එක ඩිටෙක්ට් කරගත්තා. මේ NFC කාඩ් එක අපිට මේ ෆෝන් එකට උනත් සේව් කරගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට පේනවා copy card to your phone. මේක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපේ access card එක නැත්නම් මේ NFC කාඩ් එක ෆෝන් එකට ඩිටෙක්ට් කරලා තියෙනවා. එතකොට මේ ෆෝන් එකට මේ කාඩ් එක ඩිටෙක්ට් වුණාට පස්සේ අපිට මෙතනින් ක්ලික් කරන්න යනවා copy card to your phone. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන කාඩ් එක කොපි වෙනවා. මේකට සාමාන්‍යයෙන් තප්පර ගානක වෙලාවක් යනවා. ඔන්න ඕගොල්ලන්ට පේනවා කාඩ් එක කොපි වෙනවා. හරි, that's it. එච්චරයි. ඉතින් ඒ වගේම මෙතනදී ඔයාලට කාඩ් එක කස්ටමයිස් කරගන්න පුළුවන් කාඩ් නේම්. අපි කාඩ් නේම් එකට ඔයා කැමති නමක් දාගන්න පුළුවන්. හිතන්න ඔයා ටියුෂන් ක්ලාස් එකකට යනවා. එතකොට ඒ ටියුෂන් ක්ලාස් එකේ ඔයාට ඒ ක්ලාස් එකේ නම දාගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපි A කියන ඉන්ස්ටිටියුට් එකේ ටියුෂන් ක්ලාස් යනවා. ඉතින් අපිට දාගන්න පුළුවන් අපි මේකේ දාගන්න පුළුවන් A කියලා හරි අපි යන ටියුෂන් ක්ලාස් සබ්ජෙක්ට් එක හරි මේකේ නේම් එක දිහා දාගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තීම් එකක් කස්ටමයිස් කරන්න පුළුවන්. green color, ඒ වගේම blue, orange, yellow, ඒ වගේ කැමති කලර් එකක් අපිට යූස් කරලා මෙතන next කරන්න තියෙනවා. next කරාට පස්සේ ඔන්න ඔයාලට පේනවා කාඩ් එක ඇඩ් වුණා. done. ඒ වගේ ඕගොල්ලන්ට පේනවා මෙතන කාඩ් සෙට් එකක්ම තියෙනවා. මේ කාඩ් මම සාමාන්‍යයෙන් එදිනෙදා මගේ වැඩවලට මගේ ටියුෂන්ස් වලට යූස් කරන කාඩ්. ඇත්තටම කිව්වොත් අපි ඉස්සර වගේ කාඩ් එකක් මාක් කරලා ටියුෂන් ක්ලාස් එකට යන්නේ නැහැ. දැන් මේ ජෙනරේෂන් එකත් එක්ක මේ ටෙක්නොලොජි එකත් එක්ක මේ දෙක කම්බයින් වෙලා හැමදේම වෙනස් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ ටියුෂන් ක්ලාස් වලට යනවා. මේ ටියුෂන් ක්ලාස් වලට යද්දී මම NFC යූස් කරනවා. NFC මගේ ෆෝන් එකට දාලා ඒ කාඩ් එක මම රීඩර් එකට අල්ලපුවම මගේ ඒගොල්ලන්ගේ කම්පියුටර් ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ මම අද පන්ති ආවා කියන එක මාක් වෙනවා. ටෙක්නොලොජි එක. ඉතින් දැන් ඔයගොල්ලෝ මේක ඇඩ් කරන්න දන්නවා වුණාට ඔයගොල්ලෝ දන්නේ නැහැ මේක කොහොමද අපි යූස් කරන්නේ කියලා. දැන් ඔයා හිතන්න මම මේ NFC කාඩ් එක තෝරගත්තා. මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ අයිකන් එක. මේ අයිකන් එක එබුවාම ඔයගොල්ලන්ට පේනවද? hold to near read. අපිට මේ කාඩ් එක රීඩ් කරන ස්කෑන් එකට අපි රීඩර් කියමු. මේ රීඩර් එකට අපිට අන්නම අල්ලන්න තියෙන්නේ. අපි රීඩර් එකට tap and pay වගේ අපි හිතමු මේක රීඩර් එක.
මෙහෙම අල්ලන්න තියෙන්නේ. එතකොට නිකම්ම ස්කෑන් වෙනවා. ඒ වගේ තමයි. එතකොට මේ ටෙක්නොලොජි එක යූස් කරන අපිට ලොකු ආසියක් වෙලා තියෙනවා මේ එදිනෙදා වැඩ කටයුතු. ඉතින් ඇත්තටම කිව්වොත් ස්ටුඩන්ට් කෙනෙක් වෙන ඔයාට උනා ක්ලාස් එකට යද්දී නැත්නම් ඔෆිස් එක වර්ක් කරන කෙනෙක් වුණොත් ඔෆිස් එකට යද්දී නැත්නම් පේමන්ට් මෙතඩ්ස් වලදී ඇත්තටම කිව්වොත් වැඩි වැඩ නොදා සිම්පල් විදිහට අපේ ෆෝන් එකට මේ වගේ NFC කාඩ් එකක් දාලා අපේ වැඩ අපිට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අයි අපි තවදුරටත් ලේසි විදිහට වැඩ කරන්නේ නැත්තේ. මෙතන අපි ටෙක්නොලොජි එක ගොඩක් වෙලා තියෙන්නේ බහුතරයක් දෙනා දන්නේ නැහැ. හැබැයි බහුතරයක් දෙනා මේක ගැන ටච් එකේ ඉන්න කට්ටිය ගොඩක්ම දන්නවා. ඉතින් මේ වීඩියෝ එක කරද්දී මගේ ඇතිනුත් උනා වැරදි වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මගේ වැරද්දක් දැක්කොත් ඕගොල්ලොන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අපිට පොඩි සප්පයක් දෙන්න පුළුවන්. ඉතින් අපි වැඩි දුරටත් මේක කතා කරනවා. හොඳයි. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරේ දැන් NFC ගැන. අපි NFC ගැන කතා කරාට NFC ෆෝන් එකට ඇඩ් කරාට හැම ෆෝන් එකකටම NFC ඇඩ් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. ඇත්තටම කිව්වොත් හැම ෆෝන් එකකටම NFC යූස් කරන්න බෑ. NFC කියන ෆන්ක්ෂන් එක හම්බෙන ෆෝන් වල විතරයි අපිට NFC කාඩ් ඇඩ් කරලා අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන ක්වික් සෙටින් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා NFC කියලා ෆන්ක්ෂන් එක. ඔයාට ඕනනම් පුළුවන් ක්වික් සෙටින්ස් වලින් ඒක ටච් කරගෙන ඉඳලා NFC වලට යන්න. නැත්තම් ඔයාට එහෙම ක්වික් සෙටින් වල NFC කියලා ෆන්ක්ෂන් එකක් නැත්තම් කොහොමද NFC වලට යන්නේ? හරි. සෙටින්ස් වලට යන්න. සෙටින්ස් වලට ගිහිල්ලා NFC කියලා ඔයා සර්ච් කරන්න. සර්ච් කරපුවම උඩින් වෙනවා NFC කියලා ෆන්ක්ෂන් එක. මේ NFC ෆන්ක්ෂන් එකට ගියාට පස්සේ පෙන්නනවා NFC කියන ෆන්ක්ෂන් එකට යන්න. ඒත් එක්කම ඔයාට පෙන්නනවා ඔයාගේ ඇක්සස් කාඩ් ටික. ඔයා ඇක්සස් කාඩ් වලට යන්න ඕන නම් මේ විදිහට තමයි යන්න ඕන. එතකොට ඔයාට මේ විදිහට තමයි NFC launch වෙලා NFC එක ඇතුළට යන්න පුළුවන්. එතකොට ඔයාට පෙන්නනවා මෙතන NFC කියන දන්න ටික් එකක් තියෙනවා. මේක ඕෆ් කරොත් NFC ඔයාගේ ෆෝන් එකෙන් ඕෆ් වෙනවා. මේක ඔන් කරොත් NFC ඔයාගේ ෆෝන් එකෙන් ඔන් වෙලා තියෙනවා. ඉතින් ඔයා දැනගන්න මේක ඔන් කරලාම තියන්න. හැබැයි ඔන් කරලා තියන්න පුළුවන් NFC තියෙන ෆෝන් එක විතරයි. එතකොට මම ඔයගලන්ට කලින් කිව්වා වගේ ඇක්සස් කාඩ් වලට මෙතනින් යන්න පුළුවන්. ඒ වගේම ඔයා කාඩ් එකක් රීඩ් එකට අල්ලනවා නම් අදාළ කාඩ් එක ටච් කරලා මේ අයිකන් එක ගමුවාම දැක්කද? රීඩ් එකට අල්ලන්න විතරයි තියෙන්නේ. ඔයාගේ data, ඔයාගේ files, ඒ වගේම ඔයාගේ payment cards, ඒ වගේ ගොඩක් දේවල් ඇත්තටම පහසුයි. මේ NFC හරහා ඔයාට ඔයාගේ අදාළ දේවල් වලට කරගන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට এডুকেෂන් පර්පස් එකක් කියන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අමතර දැනුමක් ඕගොල්ලන්ට හම්බුණා නම් අපේ වීඩියෝස් ඕගොල්ලෝ එදිනෙදා බලන කට්ටිය නම් ඉඳලා බලන අපේ ෆෑන්ස්ලා නම් අපේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලෝ අපේ වීඩියෝස් බලන ෆෑන්ස්ලා නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් වලට like කරන්න, comment කරන්න. ඒ වගේම දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. අපි ඊළඟට reply වීඩියෝ එකක් විදිහට අපි අනිවාර්යයෙන්ම තවත් වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම අපේ වීඩියෝස් වල වැරද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න. වීඩියෝස් share කරන්න, comment කරන්න, like කරන්න. ඒ වගේම අපේ 1000 සබස්ක්‍රයිබර්ස් ගෝල් එකට යන්න අපිට රෝඩ් එක හදලා දුන්න ඔය හැමෝටම thank you කියනවා වගේම අද අපි මේ වීඩියෝ එක නවත්තනවා. ඒ වගේම තවත් මේ වගේ ටෙක්නොලොජි සම්බන්ධ අලුත් වීඩියෝ එකකින් එනකන් ඕගොල්ලෝ රැඳිලා ඉන්න.